වෙල්කම් ගයිස් ලැබව් සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලුම දෙනාට සතුට සෞභාග්‍ය සපිරි වැඩියෙන් ප්‍රොෆිට් කරන්න ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා මුලින්ම එතකොට මම මේ වීකේ මම ට්‍රේඩ් කරේ නෑ මේ අද තමයි ෆස්ට් ට්‍රේඩ් එක ගැහුවේ මොකද ඊයේ මම පොඩ එළියට ගියා ඊයේ හවස තමයි මේ ආපහු ආවේ නිසා chart එකක් බලන්න ඕන ටයිම් එකක් තිබ්බේ නැහැ නිසා වීඩියෝ එකක්වත් බ්‍රේක්ඩවුන් වීඩියෝ එකක්වත් ට්‍රේඩ් එකක්වත් මට දාගන්න බැරි වුණා. එතකොට මං ඉන්නේ USD JPY වල මේකෙදි පොඩ්ඩක් මාකට් එක යන්නේ ස්ලෝ මූව්මන්ට් එක සාමාන්‍ය නිව්යෝර්ක් එකත් පහුවෙයි මේ ට්‍රේඩ් එක TP යනවනම් TP යන්න පුළුවන් chance එකක් තියෙනවා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා මම මේ වීඩියෝ එක මෙතනදී මං කියලා දෙන්නම් ට්‍රේඩ් එක ඇනලයිස් කළේ කොහොමද කියලා. මං ඊට පස්සේ ට්‍රේඩ් එක TP හිට් වුණාට පස්සේ ඔයගලන්ට ආපහු වීඩියෝ එකක් අරන් එන්නම්. මේක මං අර ස්පීඩ් දාලා එහෙම කරන්නේ නෑ මේ වීඩියෝ එක. එහෙම රෙකෝඩ් කරන්නේ නෑ මේ වීඩියෝ එක. එතකොට මං ගත්තේ 4 hour ඔයගලන්ට පේනවා මේ දඩ ඩවුන් එක තියෙන්නේ. එතකොට ඩේලි බෑස් එක මෙතනදී නම් අර අපේ කැනල් තු මේ CRT සෙටප් එකට නම් මේ කැනල් එක අරගෙන තියෙන්නේ. එතකොට අපේ ඩ්‍රෝන් ලික්විඩිටි එක මාකට් එක හන්ට් කරලා ඉවරයි. නමුත් මම මේක ඊයේ ඉඳන් ඊයේ හවසේ ඉඳන් බලපු ට්‍රේඩ් එකක්. මෙන්න මේ කැනල් එකෙන් වගේ මෙන්න මේ තියෙන FVG එක මාකට් FVG එක මාකට් එක අරගෙන මාකට් එක සෙල් එයි කියලා නම් බලන් හිටියේ. එතකොට මේ ඔයගලන්ට පේනවා මෙතන තියෙන FVG එක මේ මක් කරලා තියෙන්නේ හයි ටයිම් ෆ්‍රේම් කී ලෙවල් වලින් මම ඉම්බැලන්ස් විතරයි ට්‍රේඩ් කරන්නේ කී ලෙවල් විදියට අරගෙන. එතකොට මට 4 hour වලදී ඒ සෙටප් එක බලා ගන්න පුළුවන් කී ලෙවල් සහ කී ලෙවල් එක සහ CRT හයි එක රයිට්. ඊට පස්සේ මම shift යනවා 1 hour එකට. ඔයගලන්ට පේනවා 1 hour එකේ CRT හයි එක වෙන්නේ ඒෂියන් ලික්විඩ් ඒෂියන් එකේ හයි එක තමයි අපේ ටර්ටල් සුප් එක වෙන්නේ. එතකොට මම shift යනවා 15 මිනිත් එකට. 15 මිනිත් එක shift කරනකොට 15 මිනිත් එකට TS එකක් හම්බෙලා තියෙනවා. ඩිස්ප්ලේස්මන්ට් එක සහ එතන FPG උත් ක්‍රියේට් කරලා තියෙනවා. ඒ FPG එකට මාකට් එක කියන්නේ මෙන්න මේ TS එක ඔන්න TS එක හම්බ වුණා. ඒ TS එකෙන් පස්සේ මාකට් එක ආපහු එතෙන්ට රිටර්න් වෙනවා. අන්න මාකට් එක රිටර්න් වුණා. නමුත් ඔය වෙලාවේ මාකට් එකේ හිටියේ නැහැ. ඊට පස්සේ මාකට් එක ආපහු මට පුල් බෑක් එකක් සෙටප් වෙයි කියලා අයිඩියා එකක් තිබ්බ නිසා මෙන්න මේ පුල් බෑක් එක සෙටප් වෙද්දි මම මාකට් එකේ ප්ලේස් කරලා තිබ්බා ලිමිට් ඕඩර් එකක්. ස්ටොප් ලොස් එක වෙන්නේ මේ හයි එක උඩින් දාලා මම මේ ට්‍රේඩ් එක ලන්ඩන් එකට පස්සේ තමයි ට්‍රේඩ් එක ටැප් වුණේ. නමුත් මේ සෙටප් එක ක්ලියර් සෙටප් එක සෙටප් වුණේ අපි මේකට කියනවා ජුඩස් වින් එක කියලා. ජුඩස් වින් එක කියන්නේ එන්ට්‍රි ටයිප් එකක් කියන්නේ එන්ට්‍රි මොඩල් එකක් නෙමෙයි. අපි ICT තුලදී අපි ට්‍රේඩ් කරන තවත් ටර්ටල් සුප් එකක් විතරයි. ඔය ජුඩස් වින් එක කියලා කියන්නේ අපි ගන්න කන්ෆර්මේෂන් එකක් හයි කන්ෆර්මේෂන් එකක් විතරයි. ගොඩක් අය ජුඩස් වින් එක විතරක් ට්‍රේඩ් කරනවා. ඒක තමයි මගේ සෙටප් එක. ඒ කියන්නේ එහෙම කියලා හදාගෙන තියෙනවා. නමුත් එහෙම එකක් නෙමෙයි. මේ ජුඩස් වින් එක කියන්නේ අපි ට්‍රේඩ් කරන මෙතඩ් එකක් විතරයි. ටර්ටල් සුප් එකක් ගන්න කන්ෆර්මේෂන් එක මෙතඩ් එකක් විතරයි. රයිට්. එතකොට මේ FPG එකට ආපහු රිටර්න් වුණාට පස්සේ ට්‍රේඩ් එක ප්ලේස් වෙලා තිබ්බා. 3R එකක් මෙතෙන්ට සෙටප් වෙනවා. කන්සිඩරේෂන් එක තමයි දැනට මාකට් එක යන්නේ. ඔන්න ඔය විදිහට තමයි ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තේ. ඒත් එක්කම යුරෝ එකේ එන්ට්‍රි එකක් මම ඕගොල්ලන්ට ගෲප් එකට දාලා තිබ්බා. 2022 මොඩල් එකක්. ඒකක් මෙතන සිප් එක සහ ටර්ල් සුප් එක ලික්විඩ් සිප් එක සහ නැත්නම් රෙඩ් එකක් කියලා අපි කියනවා. රෙඩ් එක සහ ඒත් එක්කම GU එකත් එක්ක හදලා තිබ්බා SMT ඩයිවර්ජන්ස්. ඉතින් ට්‍රේඩ් එක මෙතනදී ප්ලේස් කරගන්න chance එකක් දුන්නා. එතකොට මම මේක ප්ලේස් කරේ නෑ. අතන බලමු කොච්චර ප්‍රමාණයක් ගිහින්ද කියලා. මම පිප්ස් වලින් කවුන්ට් කරන්නේ නෑ කිසිම ට්‍රේඩ් එකක්. RR එකෙන් විතරයි කවුන්ට් කරන්න 2 එකක් නම් ඇති. 1 to 2 එකට වැඩි. පිප්ස් වලින් කවුන්ට් කරන්නේ නෑ.
කිසිම ට්‍රේඩ් එකක් මං කවුන්ට් ගන්නේ රිස්ක් රිවෝඩ් එකෙන් විතරයි. ඔය ගොඩක් අය මම මේක තාම යනවනේ මම පොඩ්ඩක් කියන්නම් ඒ සම්බන්ධයෙන්. ඔය ගොඩක් ඔස්තාරලා පැනික් වෙයි මේ කියන දේත් එක්ක. එතකොට ගොඩක් බයිනෑන්ස් කරන අය බයිනෑන්ස් ට්‍රේඩ් කරන අය මං ෆොරෙක්ස් ගොඩක් අය RR එක මේන්ටේන් කරනවා. බයිනෑන්ස් කට්ටිය තමයි ගොඩක් මේන්ටේන් කරන්නේ නැත්තේ. බයිනෑන්ස් ට්‍රේඩ් කරන ගොඩාක් කට්ටිය මේ RR එක කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඒගොල්ලෝ දන්නේ නැහැ. මොකක්ද කියලාත් අහනවා. ඉතින් ඒ වුණාට සිග්නල් ගෲප් කරනවා. ඉතින් මේකෙදී දැන් මාකට් එකක් මේ වගේ මූව් වෙනකොට සෙල් එකක් මෙතනදී ප්ලේස් කරා නම් පොර ස්ටෙල් දාන්නේ නැහැ. මෙහෙම අල්ලගෙන ඉතින් යනවා. අල්ලගෙන ගිහලා 150ක් විතර උඩින් SL එකක් දෙනවා. 150ක් විතර SL එකක් දීලා 50න් 130න් උගේ TP එකත් හරි. ඒ කියන්නේ මාකට් එක මෙතන මුල් අවසාන පොයින්ට් එකකට ගිහිලා දැන් මෙතනදී මෙන්න මේ හරියට ට්‍රේඩ් එකක් ගහනවා නම් මෙන්න මේ හයි එක උඩින් දානවා කියන්නේ. ඒතකොට SL වදින්නේ නැහැනේ. ඉතින් පොරගේ TP එක වේ මෙතන. ඕන් ඔය වගේ TP එකක් තමයි පොර දාන්නේ. මේක SL එක මේක TP එක. ඉතින් ට්‍රේඩින් වලින් ඔයාලට සක්සස් වෙන්න අවශ්‍යයි නම් අනිවාර්යෙන් මෙන්න මේ රිස්ක් රිවෝඩ් එකක් යූස් කරන්න. අඩුම 1 to 2වත් රිස්ක් රිවෝඩ් එකක් යූස් කරන්න නැත්නම් ඔයාලා ට්‍රේඩ් කරන්න එපා. හරිද? ඒ ඕගොල්ලන්ගේ ඔය සිග්නල් ගෲප් වල ඉන්නවා නම් 150යි SL එක TP එක 130යි. ඔය වගේ සිග්නල් කාර්යෝ කරන්නේ ඕගොල්ලන්ගෙන් සල්ලි ගන්න එක විතරයි. මේ ඒ නිසා රිස්ක් රිවෝඩ් එකක් යූස් කරන මටත් කියන්න මේ තිබ්බොත් එතකොට මටත් සිග්නල් එකක් ඒ channel එක බයි කරලා මට බයිනස් බලන්න ලාවන්නේ නැහැ. ක්‍රිප්ටෝ බලන්න ලාවන්නේ නැහැ. ඒ නිසා ක්‍රිප්ටෝ කරන කවුරු හරි හොඳ RR එකක් මේන්ටේන් කරන කෙනෙක් ඉන්නවා නම් මටත් අනිවාර්යෙන් කියන්න. මමත් අනිවාර්යෙන් සල්ලි දීලා හරි ගන්නවා. හරි. මම මේක මෙතනදී එන්ඩ් කරනවා. අපි ඊට පස්සේ ටීවී හිට් වුණාට පස්සේ මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි ගයිස් මං කතා කරා වගේ USD JPY එක 3R එකක් සෙටප් කරලා තියෙනවා මේ වෙනකොට. මගේ ෆුල් R එක නම් 1 to 4 එකට වඩා පොඩ්ඩක් වැඩි. නමුත් මේ මම ගොඩක් වෙලාවට 3R තමයි ට්‍රේඩ් කරන්නේ. මෙතන මම එක්සිට් වෙන ට්‍රේඩ් එකේ. නමුත් මේක මම මෙතෙන්ට එකක් හෝල්ඩ් කරනවා. බලමු සමහර විට එන්නත් පුළුවන්. කොහොමද මම පාෂල් අවුට් කරලා තියෙන්නේ. ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ CRT level එක සහ market instruct shift එක ඊට පස්සේ මෙන්න මේ CB එක ඔන්න ඔය level වලින් ඔන්න ඔය ටික විතරයි මම confirmation ගන්න තියෙන්නේ. trade එකට mouse එක off වුණා. හරි. එතකොට අනිත් මෙතන CRT high එකෙන් පස්සේ උඩට සුප් එකක් බැලුවම 15 මිනිත්තේ මට ඒක කලින් කියන්න අමතක වෙච්ච දෙයක්. Asian high එක තමයි CRT high එක වෙන්නේ. ඊට පස්සේ 15 මිනිත් එකට සුප් එක සහ displacement එක and CB එක ඔන්න ටික විතරයි මගේ confirmation වෙන්නේ. මෙන්න මෙතනින් මම break even දැම්මා. ට්‍රේඩ් එක තාම රන් වෙනවා. බලමු ෆුල් TP ගියයිද කියලා. ෆුල් TP ගියාට පස්සේ මම ට්‍රේඩ් එක ආපහු ඕගොල්ලන්ට අරන් එන්නම්. බලමු මොකද වෙන්නේ කියලා. වෙල්කම් ගයිස්. මේ තියෙන්නේ ට්‍රේඩ් එක දැනට තියෙන තත්ත්වය. අද දවසේ මාකට් එක මේ ඉන්නේ සිකුරාදා දවසේ. මට මේක මම සිකුරාදා දවසේ මට උදේ අවසන් කරගන්න බැරි වුණා. ඒ නිසා දැනුයි මම මේ කියන්නේ මේ වෙනකොට වෙලාව 6යි 7යි වෙලාව. සිකුරාදා දවසේ 7යි වෙලාව. එතකොට අද දවසේ මාකට් හොලිඩේ නිසා බැංක් හොලිඩේ නිසා මේ ඒෂියන් එක පොඩි මොමන්ට් එකක් දීලා තියෙනවා. ඒෂියන් එක ඉතින් කොහොමත් කලින් දවසේ මේවා ගන්නේ. ඉතින් මේ එතන ඉඳන් මාකට් එක මේ ලන්ඩන් සහ කිසිම මූවමන්ට් නිව්යෝර්ක් එකේ දැනට කිසිම මූවමන්ට් එකක් නැහැ. වීක් ටිකක් විතරයි තියෙන්නේ. එතකොට ඊයේ දවසේදී ෆුල් TP මගේ ගියේ නැහැ. 3R එක කන්ටිනියු කරලා තියෙනවා. 3R වලින් පස්සේ ට්‍රේඩ් එක කන්සිඩරේෂන් තමයි මාකට් එකේ යන්නේ. ඔය විදිහට තමයි ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තේ. මට ඊයේ පොඩ්ඩක් කලින් ඇනලයිස් කරලා පොඩි දෙයක් කියන්න මතකුණා. ඕගොල්ලෝ කී ලෙවල් එකක් මාක් කරද්දි මේක FVG එකෙන් මම සාමාන්‍ය FVG විතරයි ට්‍රේඩ් කරන්නේ. එතකොට CRT අපි ට්‍රේඩ් කරනකොට
මේ මැනිකියුලේට් කරන කැනල් එක තියෙනවා. මෙන්න මේ මැනිකියුලේෂන් කරන කැනල් එක විතරක්. يعني මේ කැනල් එක නැතුව මැනිකියුලේට් කරන කැනල් එක විතරක් අපේ කී ලෙවල් පොයින්ට් එකට උඩට වැදිලා තියෙනවා. කියන්නේ උඩට වික් කරලා තියෙනවා නම් ඒක පොඩ්ඩක් අර හයිපර්බල් ගතිය වැඩි. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න, මට ඒක කියලා දෙන්න අමතක වුණා. ඒ විදිහට පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ මාකට් එකෙත් ඕගොල්ලන්ගේ ට්‍රේඩ් වල සක්සස් පොයින්ට් එක වැඩි කරගන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. හරි. CRT හයි එක සහ CRT ලෝ එක තමයි මාක් කරලා තිබ්බේ. CRT හයි එක දුන්නට පස්සේ මම 50 මිනිතට ටර්ටල් සුප් එකක් උඩින් දුන්නට පස්සේ තමයි CSD සහ ඩිස්ප්ලේස්මන්ට් එකෙන් ට්‍රේඩ් එකට එන්ටර් වුණේ. මෙන්න මේ FVG සහ උපයෝගී කරගෙන. එතකොට මෙන්න මෙතන ටර්ටල් සුප් එකක් හම්බ වෙනවා. මෙන්න මේ CSD එකට මාකට් එක රිටර්න් වෙනවා. එතනින් තමයි ප්ලේස් කරගත්තේ ට්‍රේඩ් එක. මේක තමයි මං අර ඇනලයිස් කරලා කලිනුත් කියලා දුන්න ට්‍රේඩ් එක. ඉතින් මේ විදිහට තමයි මේක කැප්චර් කරගත්තේ. එහෙනම් ගිහින් එන්න අලුත් වීඩියෝ එකක් හම්බෙමු. හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න.